Hi, London in Israel YouTube නාලිකාවට නැවතත් ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්නේ නැවතත් 4 වන අධීරය යටතේ ආයුධම් කළ හැකි ශ්‍රී ලංකා නියුක්ති කාර්යාංශය හරහා ඊශ්‍රායල් රාජ්‍යයට ඉදිකිරීම් ක්‍රේස්ත්‍රය යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ උපක්‍රේස්ත්‍රයට අදාළ රැකියාව සඳහා ආයුධම් කළ හැකි ආකාරය පිළිබඳව ඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් ක්‍රේස්ත්‍රය යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ උපක්‍රේස්ත්‍රයට අදාළ 4 වන අධීරය යටතේ ජෙනරල් රෙනොවේෂන් වර්ක්, සෙරමික්, ටයිලින් වර්ක්, ප්ලාස්ටරින් වර්ක් රැකියාව සඳහා ආයුධම් කිරීම. රැකියා කාණ්ඩ වන්නේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන්නන්, පොදු ජෙනරල් රෙනොවේෂන් වර්ක්, විදුලි පේනු සවි කිරීම, බ්ලොක්ගල් භාවිතා කරමින් බිත්ති බැඳීම හා පොටි ඇඳීම, ජිප්සන් බෝඩ් භාවිතා කරමින් ශාලා සකස් කිරීම, වෙන් කිරීම, සෙරමික් ටයිල් වැඩ, කපරාරු වැඩ. අපේක්ෂිත ආයුධම්කරුවන් සංඛ්‍යාව වන්නේ 1000ක්. මූලික සුදුසුකම් වන්නේ වයස අවුරුදු 25ත් 45ත් අතර විය යුතුය. තෝරා ගන්නා රැකියා කාණ්ඩයට අදාළව මනා දක්ෂතාවයක් සහ පළපුරුද්දක් තිබිය යුතුය. වසර 3කට වඩා වැඩි කාල සීමාවක් සහිත බලංගු ගමන් බලපත්‍රයක් හිමි ශ්‍රී ලාංකික පුරවැසියෙකු විය යුතුය. ආයුධම්කරු මීට ඉහතදී ඊශ්‍රායල් රටේ සේවය කර නොමැති විය යුතුය. සහෝදර සහෝදරියන් හා දරුවන් ඊශ්‍රායලයේ සේවය කිරීම හෝ එහි පදිංචි පුරවැසියන් නොවීම, ඊශ්‍රායලය තුළ පවතින දේශගුණික හා කාලගුණික තත්ත්වයන් අනුව සේවය කිරීමට සුදුසු මනා කායික සහ මානසික තත්ත්වයකින් යුක්ත විය යුතුය. නිදන්ගත රෝග, වර්ණ අන්ධතාවය සහ සමාජ රෝගවලින් තොර පුද්ගලයෙකු විය යුතුය. චෝදනාවලින් තොර පිරිසිදු පොලිස් නිෂ්කාශන වාර්තාව තිබිය යුතුය. අධ්‍යාපන සුදුසුකම් 10 ශ්‍රේණිය සමත් විය යුතුය. මූලික මට්ටමේ ඉංග්‍රීසි දැනුමකින් යුක්ත විය යුතුය. ඉහත රැකියා කාණ්ඩයන්ගෙන් ඉදිකිරීම් ක්‍රේස්ත්‍රය හෝ ප්‍රතිසංස්කරණ ක්‍රේස්ත්‍රය මීට පෙර අවස්ථාවන්හිදී අවසන් කුසලතා පරීක්ෂණයට සහභාගී වී ඉන් අසමත් වූ පුද්ගලයන් සහ ඊශ්‍රායලයේ රැකියාව සඳහා වෙනත් අංශ යටතේ ආයුධම් කර ඇති පුද්ගලයන් නැවත ආයුධම් කිරීම සඳහා සුදුසුකම් නොලබයි. මාසික වැටුප ඇමරිකානු ඩොලර් 1520ක්, අතිකාල දීමනා කොන්ත්‍රාත් කාල සීමාව මාස 63ක් වේ. ඉහත සුදුසුකම් සම්පූර්ණ කරන ලද ආයුධම්කරුවන් පමණක් 2025/10/3 දින සිට 2025/10/7 වන දින දක්වා SLBFE වෙබ් සබදිය ඔස්සේ ලියාපදිංචි විය යුතුය. මූලික සුදුසුකම් පරීක්ෂණය සඳහා පැමිණීමට දිනයක් සහ වේලාවක් කෙටි පණිවිඩයක් මගින් දැනුම් දෙනු ලැබේ. එම මූලික පරීක්ෂණ කාර්යාංශයේ දිස්ත්‍රික් හා පළාත් කාර්යාල වෙතින් සිදු කරනු ලැබේ. මූලික පරීක්ෂණයේ සමත් ආයුධම්කරුවන් පූර්ව කුසලතා පරීක්ෂණය සඳහා කටුබැද්දේ පිහිටි ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය නයිටා වෙත යොමු කිරීම හා එමගින් පරීක්ෂණයෙන් සමත් වන ආයුධම්කරුවන් පමණක් පීබා ආයතනය විසින් පවත්වන අවසන් කුසලතා පරීක්ෂාව සඳහා යොමු කරනු ලැබේ. ඔබටත් මේ සුදුසුකම් තියෙනවා නම් ඔබත් ඊශ්‍රායල් රාජ්‍යයේ සේවය කිරීමට කැමති නම් ප්‍රමාද නොවී අදම ආයුධම් කරන්න. 2025/10/3 දින සිට 2025/10/7 වන දින දක්වා පමණයි. ඉතින් දැන්ම ඔබේ ආයුධම්පත මේ තිරයේ දිස්සන විදියට පුරවා ගන්න. ඉතින් මේ වගේ තොරතුරු දැන ගැනීමට ලන්ඩන් ඉන් ඊශ්‍රායල් YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම like කරලා comment කරලා යාළුවෝ අතර share කරගන්න. නැවතත් මේ වගේ උපකාරක වීඩියෝකින් ඔබ හමුවට එන්නම්. ඔබට සුබ දවසක්.